ඒ තමයි USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් කියන ඇමරිකානු නාවික හමුදාවේ නවතම හා වඩාත්ම දියණු එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක. මෙම නෞකාවේ නම ලැබුණේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෙරල්ඩ් ෆෝඩ්ගේ නමින්. ඔහු ඇමරිකාවේ 38 වන ජනාධිපතිවරයා ලෙස 1974 සිට 1977 දක්වා සේවය කළා. ඔහු දෙවන ලෝක යුද්ධයේදී නාවික හමුදාවේ සේවය කළ නිසා ඔහුගේ නමට ගෞරවයක් වශයෙන් මෙම නෞකාවට ඔහුගේ නම දාලා තියෙනවා. නෞකාවේ ඉතිහාසය. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව ඉදිකිරීම ආරම්භ වුණේ 2009 වසරේදී. ඒ නිෂ්පාදනය කළේ ඇමරිකාවේ හන්ටින්ග්ටන් ඉංගල්ස් ඉන්ඩස්ට්‍රීස් කියන නාවික නෞකා නිෂ්පාදන සමාගම විසින්. මෙම නෞකාව සම්පූර්ණයෙන්ම නිම වී 2017 ජූලි 22 දින ඇමරිකානු නාවික හමුදාවට බාර දුන්නා. එය ෆෝඩ් ක්ලාස් එයාර්ක්‍රාෆ්ට් කැරියර් කියන නව පරම්පරාවේ පළමු නෞකාවයි. ෆෝඩ් ක්ලාස් නෞකා සැලසුම් කරලා තියෙන්නේ පරණ නිමිට්ස් ක්ලාස් එයාර්ක්‍රාෆ්ට් කැරියර්ස් වලට වඩා ඉතාමත් දියණු තාක්ෂණයක් භාවිතා කරලා. නෞකාවේ විශාලත්වය. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් ලෝකයේ තිබෙන විශාලම යුද නෞකා අතරින් එකක්. එහි ප්‍රධාන ප්‍රමාණ කිහිපයක් මෙන්න. දිග 337 මීටර්. එහෙවත් නැත්නම් අඩි 1106ක් පමණ දිගයි. පළල 78 මීටර්. බර ටෝන් 1 ලක්ෂයට වඩා වැඩි. උස සම්පූර්ණ ගොඩනැගිල්ලක් වගේ මහත් විශාලයි. මෙතරම් විශාල නෞකාවක් එකවර 4500කට අධික නාවිකයන් සහ ගුවන් හමුදා සමාජිකයන් රඳවා ගන්න පුළුවන්. ගුවන් යාන ප්‍රමාණය. එයාර්ක්‍රාෆ්ට් කැරියර් එකක් කියන්නේ මුහුදේ යන ගුවන් යාන බේස් එකක් වගේ දෙයක්. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවට එකවර 75ත් 90ත් අතර ගුවන් යාන රඳවා ගන්න පුළුවන්. මෙහි භාවිතා කරන ගුවන් යාන අතරින් FA-88 සුපර් හෝනට් ෆයිටර් ජෙට්ස්, EA-8G ග්‍රවුලර් ඉලෙක්ට්‍රොනික් වොර්ෆෙයාර් එයාර්ක්‍රාෆ්ට්, E-2D Hawkeye රේඩාර් එයාර්ක්‍රාෆ්ට්, MH-60R Seahawk හෙලිකොප්ටර්ස් වගේ ගුවන් යාන රැසක් තියෙනවා. මෙම ගුවන් යාන මුහුදේ මැදින් ඉතා ඉක්මනින් ගුවන්ගත කරලා සතුරන්ට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. නව තාක්ෂණය. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ තියෙන විශේෂම දෙයක් තමයි එහි භාවිතා කරලා තියෙන නව තාක්ෂණය. 1. EMALS එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් එයාර්ක්‍රාෆ්ට් ලොන්ච් සිස්ටම්. පරණ එයාර්ක්‍රාෆ්ට් කැරියර්ස් වල ගුවන් යාන ලොන්ච් කරන්න භාවිතා කළේ ස්ටීම් කැටපුල්ට් කියන ක්‍රමය. නමුත් ෆෝඩ් ක්ලාස් නෞකාවල භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් සිස්ටම් එකක්. මෙය ගුවන් යාන වේගයෙන් ලොන්ච් කරයි, ඉන්ධන ඉතිරි කරයි, මේන්ටනන්ස් අඩු කරයි. 2. ඇඩ්වාන්ස්ඩ් ඇරෙස්ටිං ගියර්. ගුවන් යාන ලෑන්ඩ් කරනකොට එයාර්ක්‍රාෆ්ට් කැරියර් එකේ රන්වේ එක කෙටි නිසා එය ඉතා ඉක්මනින් නවත්වන්න ඕන. ෆෝඩ් ක්ලාස් නෞකාවේ ඇඩ්වාන්ස්ඩ් ඇරෙස්ටිං ගියර් කියන නව සිස්ටම් එක භාවිතා කරලා තිනවා. 2. ඩුවල් බෑන්ඩ් රේඩාර්. මෙම නෞකාවේ රේඩාර් සිස්ටම් එක ඉතාමත් බලවත්. මෙය දුරින් එන මිසයිල්ස් හඳුනාගනි, එනිමි එයාර්ක්‍රාෆ්ට් හඳුනාගනි, නෞකාව ආරක්ෂා කරයි. නෞකාවේ බලශක්තිය. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව නියුක්ලියර් පවර්ඩ් යානයක්. එහි තියෙන්නේ නියුක්ලියර් රියැක්ටර්ස් දෙකක්. මෙම නියුක්ලියර් රියැක්ටර්ස් නිසා නෞකාවට අවුරුදු 20කට වඩා ඉන්ධන නැවත පුරවන්න ඕන නැහැ. නිරන්තරයෙන්ම මුහුදේ යන්න පුළුවන්. විශාල පවර් එකක් ලැබෙනවා. මෙම පවර් එක එයාර්ක්‍රාෆ්ට් ලොන්ච් සිස්ටම්ස්, රේඩාර් සිස්ටම්ස් සහ නෞකාවේ සිස්ටම් සියල්ලටම භාවිතා වෙනවා. නෞකාවේ ආරක්ෂක ආයුධ. එයාර්ක්‍රාෆ්ට් කැරියර් එකක් සාමාන්‍යයෙන් ගුවන් යානාවලින් ප්‍රහාර කරනවා. නමුත් එයට තමන්ගේම ආරක්ෂාවට වෙපන්ස් තියෙනවා. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ RIM 116 රෝලිංగ్ එයාර්ෆ්‍රේම් මිසයිල්ස්, ෆයිලැන්ක්ස් CIWS එහෙමත් නැත්නම් ක්ලෝස් ඉන් වෙපන් සිස්ටම්ස්, මැෂින් ගන්ස් වගේ වෙපන්ස් තියෙනවා. මෙම වෙපන්ස් වලින් මිසයිල්ස් සහ එයාර්ක්‍රාෆ්ට් වලට එරෙහිව ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. එයාර්ක්‍රාෆ්ට් සෝටි රේට්. මෙම නෞකාවේ විශේෂම හැකියාවක් තමයි එයාර්ක්‍රාෆ්ට් සෝටි රේට්. සෝටි කියන්නේ එක එයාර්ක්‍රාෆ්ට් එකක් මිෂන් එකකට ගොස් නැවතින එක. ෆෝඩ් ක්ලාස් එයාර්ක්‍රාෆ්ට් එකකට දිනකට 160ක් පමණ සෝටිස් ලොන්ච් කරන්න පුළුවන්. අවශ්‍ය නම් 270ක් දක්වා ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. මේ පරණ නිමිට්ස් ක්ලාස් කැරියර්ස් වලට වඩා වැඩි. නෞකාවේ ක්‍රිව්. මෙම නෞකාවේ සේවය කරන ක්‍රිව් ගණන ෂිප් ක්‍රිව් පමණ 2600ක්, එයාර් විං ක්‍රිව් පමණ 2400ක්. එකට එකතු වෙවි තවිනු 4500ත් 4700ත් අතර ක්‍රිව් එකක් තියෙනවා. මෙම ක්‍රිව් එකේ පයිලට්ස්, ඉන්ජිනියර්ස්, රේඩාර් ඔපරේටර්ස්, මෙකැනික්ස්, ටෙක්නිෂියන්ස් වගේ විවිධ පුද්ගලයන් ඇතුළත් වෙනවා. නෞකාවේ වියදම. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක ලෝකයේ ඉතාමත් මිල අධික යුද නෞකාව ලෙසත් සැලකෙනවා. මෙය ඉදිකිරීමට වැය වී මුදල ඇමරිකානු ඩොලර් බිලියන 13කට වඩා වැඩි. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ගණන් ගත්තොත් ට්‍රිලියන ගණනක් වෙනවා. මෙවැනි නෞකා ඇමරිකාවට වැදගත් ඇයි? එයාර්ක්‍රාෆ්ට් කැරියර්ස් කියන්නේ ඇමරිකානු නාවික හමුදාවේ පවර් ප්‍රොජෙක්ෂන් කියන ස්ට්‍රැටජි එකේ ප්‍රධාන කොටසක්. මේන් ඕනම රටක් අසල මුහුදට යන්න පුළුවන්, ගුවන් හමුදා ඔපරේෂන්ස් එතනින්ම ලොන්ච් කරන්න පුළුවන්, සතුරන්ට බලය පෙන්වන්න පුළුවන්. එකට එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක කියන්නේ නැහැ. එය කැරියර් ස්ට්‍රයික් ගෲප් එකක් සමග යනවා.
ඒට සාමාන්‍යයෙන් ඩිස්ට්‍රොයර්ස්, ක්‍රූසර්ස්, සබ්මරීන්ස්, සප්ලයි ශිප්ස් වගේ නෞකා එකතු වෙනවා. ලෝකයේ බලවත්ම නාවික යානයක්. USS Gerald R. Ford එයාක්‍රාෆ්ට් කැරියර් එක තාක්ෂණිකව ලෝකයේ ඇඩ්වාන්ස්ඩ් එයාක්‍රාෆ්ට් කැරියර් එකක්. විශාලම නියුක්ලියර් පවර්ඩ් වොර්ෂිප් එකක්. මොඩර්න් නේවල් ටෙක්නොලොජි එකේ උච්චතම උදාහරණයක්. ඇමරිකාව ෆෝර්ඩ් ක්ලාස් එයාක්‍රාෆ්ට් කැරියර්ස් කිහිපයක්ම ඉදි කරනවා. ඒවා භාවිතා වෙන්නේ ඉදිරි 50 වසර තුල. නිගමනය. USS Gerald R. Ford කියන්නේ සරල නෞකාවක් නොවේ. එය මුහුදේ ගමන් කරන විශාල ගුවන් හමුදා බේස් එකක් වගේ දෙයක්. එහි නියුක්ලියර් පවර්, ඇඩ්වාන්ස්ඩ් රේඩාර්ස්, ඉලෙක්ට්‍රොමැග්නටික් එයාක්‍රාෆ්ට් ලොන්ච් සිස්ටම්ස් වගේ නවීන තාක්ෂණ ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒ නිසා USS Gerald R. Ford එයාක්‍රාෆ්ට් කැරියර් එක අද ලෝකයේ තිබෙන ඉතාමත් බලවත් නාවික යුද යානයන්